මම පොඩියකි. ආරක්ෂියට කමක් නෑ. දුකක් නොදී බලාගන්න. හොඳයි මාමනි. ඒක නම් බලාගන්න. අනේ ඉතින් ඒ හැටි වැඩි නිසා බලන්න ඇයව රැගෙන ගොස් ඇයව අමුකමට ගත්තා. ඔහුට හිටිය තවත් වෙනදා. ඇය අහිංසක ස්ත්‍රියක්. අර ඉන්දියාගේ දියණිය ඒ ගැහණිය ගැන බොරු කේලම් කියා ඔවුන් දෙදෙනා බිඳළුවා. හරිම නින්දිතාකාරයි. ඔය අංක 13 කරන සිතුවම පෙන්වා දෙන්නේ අන්න එයයි. හොඳින් බලන්නකෝ පින්වතුනි අංක 14 දරන සිතුවම දෙස මොහොත. ඒ පැවසෙන්නේ ඉසදාසි තෙරණින් වහන්සේ ඕසමෝගේ භාන්දරය ඕතිහි තෙරණිය හා පවසා අවසන් කළ මොහොතයි. ඔන්නෝකේ බෝධිදෙන මගේ ආත්ම සතක කතා විස්තරේ කිතරම් අනුමුදුනේ දෙකද වැටුණා නේද බැලුවි කාමසේ කිතරම් භයංකරද කියා කට්ටුකාන ඔසපස්නේ තෙන්සන් අපායද පැසවා මේ භවයේ ඉසුරු මැදේ දෙවතක් ලබලා සනසී පතුලේ වසන්නට නොහැකි වූවා මාහට සංකරණයට කෙසේ සත්‍ය විතර්ක කරන කර්ම විපාක අප පසුපසන්නව බෝධි දෙන්නේ අපි ගෙවිනට මාව විවාහ කොටගත් සිංහ ස්වාමියාම ඔවුන් වැඩි නැහැ මා මහරතන වෙළඳ සංගමයේ විසින් 2026 වසරේ ගුණාලම්බන ප්‍රීතිය වඩවා ඔබ වෙත ගෙන මෙන්න සුපසන්න ලෙස